ගගේ දියපි මොදට ආවරණ මිනිසුන් ඒසා මෙදායුගේ දකින්නට හිටියේ හරි අඩුයි. එනමුත් අද වර්තමානයේ තුල බොහෝ මිනිසුන් එදා බුදුහාමුදුරුවෝ අපට කියා දුන්නා ඒ කලවුරු සැලකීමේ පාඩම අද බොහෝ හොඳවත් එන්නේ ඈත් වී ගොවි. මෙහාම බුදුරෙමේ හාසමයි යනවෙන් දෙසෝසේක බණපදයක් මෙයෝ දුදරෝ හටේක එනමක් තේනවා එක කරුණක සෝක ගෙදර බුදුපත් වද දෙන රට මේක නිවසගේ පොතොන් තීදෙනේගේ පියාගේ අභාවයෙන් පස්සේ දේපල පිළිබඳව ගැටලු මතුවෙන්නට පටන් ගන්නවා. දවසක් මේ දරුවා පස් දෙනා අම්මා ළඟට ඇවිත් තම තමන්ගේ කැමැත්ත මත එදා සීලෝම දේපල ඔවුන්ගේ අම්මලට පවරා ගැනීම සිදු කරගන්නවා. ඉන්පසුව කොමක් සිදුවනවා. මෙහන්න සියල්ල සිදුවේ
Then body will
ඉන්පසු යන්නේ සිව්වන සිටින ගෙට ආසයයන් මිනිබිරියගේ සෙනහවට මුල් දින පිළිගනි අපවන සතුට පිට විමසමු සිදුදේ අම්මා කෙනෙකුට දැන් මේ අහිංසක අසරණ අම්මා එක් දරුවන්ගේ මේ සිදුවන විවිධාකාර වුණසලකම් නිසා වේ. ඒ හැම තැනකින්ම පිටත්දී සිවුවන දේගේ නිවසට එදා ගොඩ වෙනවා. දරුවන් පස් දිනක් බිහි කළ ඇයට දැන් යාම නැත්තේ තවත් දරුවන් දෙදෙනෙකුගේ නිවසට පවරනවා. අපි විමසා බලමු ඉන්පසු කුමක් සිදු වුණේ. ඒ දුවන් බණින දොසුන් පරස් කියනවා අඩමගේ පෙළ මටල යලි මතක් කරනවා හැමදාම කෙනෙනු කන්න දෙන්නේ නැතේලෝ බෑනබිගෙන වින් මිනිහිටියා දැන් නැතේලෝ උඹට දෙන්නට කොයිද අපිත් කන්නේ ටිකක් පුරවන්නේ කෙලෙසකද තවත් කෙනෙකුගේ බඩක බින්දේකට මෙටි ගහලා ඉන්නටත් නැත ඉරක් එතන තේරුනේ යන්න කියනා නැලක් එතන තේරුනේ යන්න කියනා නැලක් දැසින් කඳල ගංගාවක් වැටෙන කොට මැරේ ඉපදනා අම්මගේ පපුව මෙලෙසින් කරන කොට බෑනගේ වැරැද්දක් නැහැ නොව සිතුනේ මට කෙලෙසක නමද එතැනින් පිටවේ යනවා මන්දුම පොතුගේ නුගගහේ නටනවා ඒ සිතුමනා පිට දේවල් සිදු අදේසියේ පරලොව යනවා මට සලකන්න හිතේ බාලම කෙල්
නිවෙනාඩක් නැහැ ඇවිලෙන ඇවිලිල්ල කලගුණ කොයිද කොතැනද අත දරුවන්නේ බුදුරෙමි වැඩිය රටකට මොනවද වෙන්නේ දවසක් දෙකක් මව ඉඳලා බඩගින්නේ බැරියන තැනයි මහා පාරට එන්නේ ආන්නේ විදිහට එදා අර දරුවන්ගේ මසලකින් නිසාවෙන් මේ අසරණ අම්මා කුසකින්න දරා ගන්න බැරි මෙතන පිටුතුණිය දා මහා පාරට එනවා ලෝතුරා බුදු පියාණන් වහන්සේ තුන්වරක් වැඩම කළ අපරටේ අද කොතකුත් නම් මෙවැනි දේ සිදු වෙනවාද ඒ කලගුණ නොදන්නා සත්පුරුෂකම් නැති මිනිස්සු හින්දාවේ ඇතැම් අයගේ ක්‍රියාකාරකම් අද මේ මනුෂ්‍ය සමාජයේ ඉලගෙන තිබෙන ආකාරය අද අපි දකිනවා මේ නොසලකලිකම් මනුෂ්‍ය පාරාදීසී අමනුෂ්‍ය ගති පැවතුම් රජකම් කරන්නේ අපිට ඒ කොතනින් ආපෝ නෑගම් කමක්ද අපි එහෙමනම් විමසා බලමු ඇයට මීළඟට සිදුවුනේ කොමක්ද කියා මහා පාරේ ගිය අයෙක් ඇය අසල නැවතෙලා කුමක් සිදුවීද ඇය අසනවා ගලන කඳුලේ දාර නවවන්නට නැක මට කවුරු නොමැත කියනවා කාරුණික හදවතකේ ඇගේ දුක අසන මඩමකට ඇය පාර කරනවා දරුවෝ පස දෙනෙකු ඇදෝ අම්මින්ය ඕයන් ළමද දරුවෝ ස්නේහයෙන් දෙවෙනවා ළමද දරුවෝ ස්නේහයෙන් දෙවෙනවා අහස ඉහිලිය නැකෙද පොළොව ඉවසිය නැකෙද එකවර කන කොකෙන් හඬන්නේ විරිස ඉවතට ගියා හදගින්න නැවතුණා මහලු මඩමේ ඇදක නිදානේ දරුවන්ගේ මොව බලා සිනහසෙන් සිනාසුන නිතු සඟන සදහටම පියන්නේ මහලු මඩමෙදියගේ පනකෙන්ද නැති වුණත් සිත් මඩල දරුවෝ ළඟ තියෙන්නේ සිත් මඩල දරුවෝ ළඟ තියෙන්නේ බිහිකර පුතෝ පොද දීපෙම්මා
ආදරණීය අම්මා අපගේ කතුළු කතාව එසේ නිමාවී යන්නේ. අද අපේ රටේ ඇතැම් තැන්වල තවත් මෙවැනි බොහෝ දේ සිදු වෙනවා. මේ උතුම් කාර්මයේ ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට තවදුරටත් මේ මනුස්ස සමාජයෙන් එන්නෙන විවේකී යන කෙරේ ගුණ සැලකීම ඒ වගේම වැඩිහිටියන්ට කරු කරමින් වැඩිහිටියන්ට සැලකමින් මේ සමාජයේ තිබූ උත්තරීතර මනුස්ස ගුණධර්මය එන්නෙන් විවේකී කුසිත වෙන බවයි. ඒ නිසා අපි නැවත නැවතත් මනුස්ස ගුණධර්ම සමගින් නැදී සත්පුරුෂ හදවතට මිනිසුන් විදිහට මේ සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් කටයුතු කරමින් අපි හැමෝටම කටයුතු කරන්නට අවකාශය සැලසෙන මේ උතුම් කාර්ය ධර්ම දේශනාව ඒ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම ජීවිතයේ සැලසීමේ යුක්තව ගත කරන්නට ගුණධර්ම වලින් මිනිසුන් එක්ක ඒ හදවත් පිළින් පෝෂණය කරගන්න මිනිසුන් සත්පුරුෂ හදවත් ඇති මිනිසුන් සමග කටයුතු කරන්නට ඔබට මේ මනුස්ස ගුණධර්මය මේ උතුම් කාර්ය ධර්ම දේශනාව තුළින් අපි ඔබට සංනිවේදනය කරන්නට යෙදෙනවා. එහෙමනම් රැස් කරගත් සීලෝම පුණ්‍ය ධර්මය අපි දෙවියන්ට අනුමෝදන් කරමු. සීලෝම දෙවියන්ගේ දිවිසුනා වර්ධනය කරගෙන මේ මෞඛ්‍යයන් හැම දිනාටම වැඩි හැම දිනාටම තුනුරුණී ආශිර්වාදයේ වේවා. සියලු දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය ඒ හැම දිනාටම ලැබේවා.